ඩුබායි වලට ජොබ් වලට දානවා කියලා ගෙනහලා අසරණ වෙච්ච මල්ලි කෙනෙක් එයාපෝට් එකේ හම්බුණා. මට කොල්ලගේ මූණ පෙන්වන්න බෑ. මට කිව්වා ඉන්දියාවේ මෙන්න මේ සිද්ධියක් වුණා. අපි මේක කියමු කට්ටියටම කියලා. මල්ලි මොකද උනේ? ඔයා පඩිය කීයක් කියලාද ගෙන්නුවේ? මට ආයේ පඩිය 2000ක් කියලා ගෙන්නුවේ. උනාට පඩිය කීයදවට හම්බුනේ? 2200යි. හම්බුනේ කියපු දේවල් දුන්නද? දේවල් කිසිම දෙයක් නැහැ. දුන්නේ නැහැ නේ. ලක්ෂ කීයක් දුන්නද ඔයා? 6ක් දීලා. ලක්ෂ 6ක් දීලා. මාස 6යි හිටියා නේ. 6යි. හිටපු තැනත් මෙලෝ දෙයක් හරි නෑ. ඔයාලට මොකද්ද කියන්න තියෙන කියන්නේ? මොකද අපි වීඩියෝ වල හැම වෙලේම දාන්න මිනිස්සුන්ට මෙහෙ ඉන්නවා ජොබ් මනි කාරේ ඉන්නවා හොරු ඉන්නවා අහුවෙන්න එපා කියලානේ අපි මිනිස්සුන්ට කියන්නේ. දැන් මේ ඒකට අත්විඳපු කෙනෙක් එක්කම තමයි මම මේ කතා කරන්නේ. එයාපෝට් එකේදී හම්බෙලා මාත් එක්ක කතා කරලා ඉන්දියාවේ වගේ වීඩියෝ බලනවා කියලා. මට මෙහෙම සිද්ධියක් වෙලා මම මාස 6න් යනවා. අනික මේ ළමයාට අද ඔයාට අද උදේ දවල් කිව්වේ නේ. දවල් එකට කිව්වේ යන්න ලෑස්ති වෙන්න කියලා. ගෙදරට ටොපියක්වත් යන්න කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. දැන් ආ ඒකොල්ලෝ ගිහලා හම්බ වෙලා මෙයා හම්බ වෙනවා කියලා කිව්වා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද අපේ මිනිස්සුන්ට? කොල්ලෝ කෙල්ලොන්ට කියන්න තියෙන්නේ ඕනතරම් TikTok වල දානවා බොරු දානවා මෙහෙමයි ඩුබායි ඉන්න අපි විශ්වාස කරන්න මෙහෙමයි වීඩියෝ දානවා දුර්වල එකයි විශ්වාස කරන්න කිසිම කෙනෙක් අහුවෙන්න එපා නේ සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවනම් යාළ ගාවට ආවට එහෙම නැත්නම් ඔය TikTok වල FB වල දාන කිසිම කෙනෙක්ට අහුවෙන්න නම් යන්න එපා මොකෝ අත්දැකීමෙම තමයි කියන්නේ නැත්තම් ලංකාවේ හොඳ ඒජන්සි එකකින් හරි විදිහට මේ ඉතින් ඕගොල්ලන්ගේ දුක් මහන්සිලා හම්බ කරන සල්ලි මෙහෙ ගොඩක් වුණා ඒ ගණන් වලට ගන්න ඇත් ඉන්නවා උණන් වෙන්න එපා පා කියලා කියන්නේ මේ ළමයි අත්දැකීමෙම තමයි කතා කරන්නේ ඒ මල්ලි කියන්නේ කියන තරම් සුන්දර නෑ අපි අපේ වීඩියෝ වල හැම වෙලේම දාන්නේ ඕගොල්ලන්ට ඇත්ත ඩුබායි වල අත්දැකීමෙන් කතා කරන්නේ ඉතින් මේ මල්ලිත් එක්ක කතා කළාම ඇත්තටම හරි දුක හිතුණා ආපහු කියනවා මේ ඩුබායි එයාපෝට් එකේ ලංකාවට යන්න බලාගෙන ආවේ මම එක දෙයක් කිව්වා මල්ලි උඹ අනිවාර්යයෙන් මම කොහොම හරි මෙහෙට ගන්නවා මට පුළුවන් දේ මම කරනවා මේ වගේ අනාථ වෙච්ච කොල්ලෝ කෙල්ලෝ දහස් ගාණක් මේ ඩුබායි එක ඇතුළේ ඇවිල්ලා ඉන්නවා ඩුබායි වල විතරක් නෙමෙයි ලෝක වෙන රටවල් වලත් ඉන්නවා ඉතින් ඔය කියන සුන්දර කතා මේ රටවල් වල නෑ ඕගොල්ලන්ට 2000 3000 කියලා ගෙන්නුවට පස්සේ ඕගොල්ලන්ට කන්න දෙන්නේ නෑ ඉන්න තැනක් හරියට නෑ හරියට ඒ පඩියක් දෙන්නේ නෑ ඒක නිසා ඩුබායි වලට එනවා නම් ඕගොල්ලෝ හොඳට හොයලා බලලා තමන්ගේ කෙනෙක් මාර්ග වෙන්න මේ ඇඩ්වයිස් එක දෙන්නේ මම කැමති නෑ ලංකාවේ එක කොල්ලෙක්වත් එක කෙල්ලෙක්වත් ඩුබායි වල ඇවිල්ලා අනාථ වෙනවට අසරණ වෙනවට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඩුබායි වත් එන්න බලාගෙන ඉන්නවා නම් කාට හරි සල්ලි දීලා තියෙනවා නම් නැත්නම් කාට හරි සල්ලි දෙන්න බලාගෙන ඉන්නවා නම් අද මේක නවත්තන්න හරි විදිහට ඩුබායි එන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා